මුහුද කියන්නේ අපි හැමෝම යන්න ආස තැනක්. ගොඩක් කැමති තැනක්. අපි නිවාඩුවට පවුලයත් එක්ක යාළුවොත් එක්ක මුහුද බලන්න යනවා. විනෝද වෙනවා. පීනනවා. මුහුදේ රැල්ල පාගනවා. මේ අපි බලන් ඉන්න මුහුද රැලි රැලි එකින් එක අපි ඉස්සරහට එනවා වගේ පේනවා. හවස් වෙලා ඉර බැහැගෙන එද්දී අපි ඉර බහිනව බලලා අපේ චාරිකාව ඉවර කරලා ගෙදර එනවා. මේ විනෝද වෙන වෙලාවේ, පීනන වෙලාවේ, රැලි පාගන වෙලාවේ අපි මේ ගනුදෙනු කරන මුහුදත් එක්ක අපිට කිසි බයක් එන්නේ නැහැ. සතුට කියන తాවකාලික හැඟීම බය කියන පොත පිටකවරයක් වගේ වෙලා ගන්නවා. අපි මුහුද ගැන, සාගරය ගැන පරිකණකයෙන් බලද්දී, ජංගම දුරකථනයෙන් බලද්දී අපිට දැනෙන්නේ බයක්. එතකොට මේ රොදුරු බිය කියන පොත පිටකවර ඉරාගෙන එළියට එනවා. පුදුමයි නේද? අපි දුරකථනයෙන් දැකලා බය වෙන දේ ළඟටම ගිහිල්ලා සතුටු වෙනවා. අපි තවත් පොඩි චාරිකාවක් යන්න. හැබැයි මේ සැරේ අපි යන්නේ සාගරයට. එහෙනම් ඉතින් අපි අපේ මේ වීඩියෝ එක පටන් ගමු. මේක වෙලා සාගරය පිළිබඳ විග්‍රහයක්, විශ්ලේෂණයක්. ඔයා මුහුදේ මීටර් 10ක් ගැඹුරට පීනුවොත් එහෙම ඔයාගේ ඔළුවට දරා ගන්න බැරි තරම් පීඩනයක් දැනෙනවා. ඔයා මීටර් 100ක් පීනුවොත් එහෙම ඔයාගේ ඇඟේ පෙනහළු හුස්ම ගන්න ඕන හින්දා ඇඟේ තියෙන ලේ උරා ගන්නවා. ඔයා මීටර් 1000ක්, ඒ කියන්නේ කිලෝමීටර් 1ක් පීනුවොත් එහෙම ඔයාගේ ඇඟ එක එක විෂ සහිත සංඝටක වලින් පිරෙනවා. ඔයා මීටර් 3000ක්, ඒ කියන්නේ කිලෝමීටර් 3ක් පීනුවා පස්සේ ඔයාගේ ඇඟ බැලුන් එකට හුලම් පුරවලා පුපුරවලා හැලියා වගේ පිපිරලා යනවා. මීටරෙන් මීටරයට ඔයා ගැඹුරට යද්දී එන්න අඳුර වැඩි වෙනවා. එන්න ඔයාට ජීවත් වෙන්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා. සමාජාශ්‍රය, දෙමාපිය ආශ්‍රය, හිතමිත් ආශ්‍රය ඔයාගේ මීටරෙන් මීටරයට ගිලිහෙනවා. දැන් මට හිතෙනවා සාගරය ගැන බයක්. ඔයාටත් හිතෙනවද? සාගරය කියන්නේ ඇත්ත වශයෙන්ම භයංකාර තැනක්. මීටර් ගානක් ගැඹුරට විහිදෙන හෙලක් වගේ එකක්. අපේ ඇඟේ ප්‍රමාණය වගේ 10 ගුණයක් විතර විශාල සත්තු ඉන්න තැනක්. අපි දැන්ට සාගරයේ ගවේෂණය කරලා තියෙන්නේ 5%යි. ඒ කියන්නේ තව 95%ක් නිදැල්ලේ තියෙනවා. මට පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බා මේ අති විශාල සත්තු ගැන. සර්පයෝ ගැන ඇත්තරම. මම පොඩි කාලේ ලොකු කඹයක් අරගෙන ඒක දෙවන්ත සර්පෙක් වගේ සකස් කරලා පොල් කටු, යෝගට් කෝප්ප වගේ දේවල් තනින් තන තියලා පුංචි නගරයක් හදලා ඒ හදාගත්ත සර්පයාව එක එක සද්ද දමදමා ඒ නගරය සුණු ඉසුණු කරමින් මං ඇදගෙන යනවා. මට ඒ කාලේ සාගරේ ඉන්න ජීවීන් ගැන එහෙම ලොකු අවධානයක් තිබ්බේ නැහැ. හැබැයි මං දවසක් වීඩියෝ එක දැක්කා මේ සාගරේ යට ඉන්න පුළුවන් කියලා කියන සත්තු జాතියක් ගැන. මගේ ඇස කැටන ජීවියා තමා මේ ක්‍රැකන් කියලා කියන්නේ. 1860 දී ඇලෙක්ටන් කියන ප්‍රංශ උදනවට මේ ටෙනරීෆ් කියන සාගර ප්‍රදේශයේදී අසාමාන්‍ය ලෙස විශාල දැල්ලෙක් හම්බෙනවා. මේ නැවේ ඉන්න මිනිස්සු මේ සතාට බය වෙලා මේ සතාට පහර දෙන්න ගන්නවා. හෙලි, මස්කට්, තුවක්කු වගේ ආයුධ වලින් මේ සතාට පහර දෙනවා. අන්තිමට නාවිකයෝ සටන් කළා මේ සතාගේ අණු ගෑල්ලක් ගන්න සමත් වෙනවා. මේ ක්‍රැකන්ලා එහෙම නැත්නම් යෝධ දැල්ලෝ ගැන ගොඩක් අධ්‍යයනය කරපු කෙනෙක් තමයි මේ එරික් පොන්ටිපැඩන් කියලා කියන්නේ. එරික් පොන්ටිපැඩන් කියලා කියන්නේ ඩෙන්මාර්ක් ජාතික ලේඛකයෙක්. මේ එරික් පොන්ටිපැඩන් සඳහන් කරලා තිනවා මේ ක්‍රැකන් කියන සත්වයාගේ ප්‍රමාණය. පොන්ටිපැඩන්ට අනුව මේ ක්‍රැකන් කියන සත්වයා සැතපුම් ගාණක් වුණත් දිග වෙන්න පුළුවන්. සහ ඒ වගේම පොන්ටිපැඩන් කියන්නේ ක්‍රැකන් වගේම මර්මේඩ්ලා දියකිතුරෝ හිටියා කියලාත් විශ්වාස කරන කෙනෙක්. 1873 දී නාවිකයෝ කිහිප දෙනෙක්ට නිව්ෆින්ලන්ඩ් කියන ප්‍රදේශයේදී මුහුදු ගමනේ යද්දී මුහුද යට ගිල්ලු නෞකාවක සූම්බුම් තියනවා වගේ පේනවා. එකපාරට මේ සූම්බුම් කියලා හිතන් ඉලදේ හෙල්ලෙන්න ගන්නවා. යෝධ දැල්ලෙක් මේ නැවට පහර දෙනවා. නාවිකයෝ ප්‍රතිපහාර කරනවා. සටන අතරතුර මේ නැවේ එක නාවිකයෙක් පොරවකින් පහර දීලා මේ සතාගේ අණ්ඩක් කඩලා ගන්නවා. අඩු දෙකක් ඇත්තට. එක අණ්ඩක් ගත්තොත් එහෙම එක මීටර් 6ක් වගේ දිග වුණා. ඒ වගේම අනිත් කෑල්ල මීටර් 1.8ක්. ඒ කියන්නේ ආසන වශයෙන් අඩි 6ක් වගේ දිග වුණා. සාමාන්‍ය දැල්ලෙක් අපි ගත්තම උගේ දිග සෙන්ටිමීටර් 60ක් වගේ. සෙන්ටිමීටර් 60ක් එක්ක සසදලා බලද්දී මේක විල්ලා ලොකු වගේ. ඒ කියන්නේ 10 ගුණයක් වගේ විශාල වෙනවා. මෙහෙම ලොකු දැල්ලෝ ගොඩක් අපිට හම්බෙනවා.
කතන්දර පොත්තුල. හැබැයි මේක වෙල්ලා ඇත්ත ජීවිතේ හම්බුණ සත්වෙක්. ක්‍රැකර්න් කියන නම මේ නෝවීජියන් විවහාරයේ ක්‍රේක් කියන නමට අනුරූපීව තමා හැදිලා තියෙන්නේ. දැන් අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ තමා මේ සත්තු ඇත්තනම ඉන්නවද එහෙම නැත්නම් නැද්ද කියලා. මේ යෝධ දැල්ලුන්ගේ අස්ති කෑලි හම්බෙලා තියෙනවා යෝධ තල්මස්සුන්ගේ. ඒ කියන්නේ විශේෂයෙන්ම ස්පර්ම් වේල්ස්ලගේ ඇඟවල් වලින්. මේකෙන් අපිට නිගමන දෙකක් ගන්න පුළුවන්. 1. මේ යෝධ දැල්ලෝ තල්මස්සුන්ගේ ගොදුරක්. 2. මේ සත්තු අතර සටන් යනවා. ඒ කියන්නේ මේ තල්මස්සු හා දැල්ලෝ එක්ක. මේ ක්‍රැකර්න්ලා වගේ ලොකු සත්තු ඉන්නවනම් මේ තල්මස්සුන්ට නිකම් මේගොල්ලොත් එක්ක ගොදුරු කරගන්න බෑ. අනිවාර්යයෙන්ම සටන් යන්න ඕනේ. අපි දිනන පැත්ත ගැන බැලුවොත් එහෙම, ඒ කියන්නේ කවුද මේ තරගෙන් දිනන්නේ කියලා බැලුවොත් එහෙම සාමාන්‍ය මේ තල්මහෙක් මීටර් 16ක් වගේ දිග වෙනවා. සහ ඒ වගේම කිලෝග්‍රෑම් 45000ක් වගේ බර වෙනවා. මේකෙන් අපිට විශ්වාස කරන්න පුළුවන් යෝධ තල්මස්සුන්ට දිනුම දෙන්න පුළුවන් කියලා. මොකද සාමාන්‍ය මේ වගේ අති විශාල දැල්ලෝ අපි තාම හරියටම දන්නේ ඉන්නවද කියලා. හැබැයි ඒ වගේ සයිස් එකට හිටියත් තල්මහට සටන දිනන්න පුළුවන්. මොකද ඇත්තටම ඊට වඩා ගොඩක් ශක්තිමත්. හැබැයි මේක ඇවිල්ලා යෝධ දැල්ලෝ ඉන්නවා කියන එකට ගන්න පුළුවන් හොඳ සාධකයක්. ඒ වගේ මේ දැල්ලොත් එකින් එක වෙනස් ප්‍රමාණ වලින් ඉන්නවා. අපිට මේ හම්බුන දැල්ලගේ ප්‍රමාණයවත් අපි හරියට ගන්න කරලා නැහැ. සාමාන්‍යයෙන් මෙහෙම විශ්ලේෂණය කරොත් එහෙම ක්‍රැකර්න් ඉන්නවා කියලා අපිට නොකියන්නත් බෑ. මොකද සාපේක්ෂව ටිකක් විශාල දැල්ලොත් සාගරේ එහෙම යනවා. දැන් අපි කතා කරේ මේ සාගරේ ඉන්න සතෙක් ගැන. දැන් අපි කතා කරන්න යන්නේ බීතිකාවක් ගැන. අර මං කලින් කිව්වා වගේ ඔයා මුහුදේ ට්‍රිප් එකක් ගිහිල්ලා මුහුද දිහා බලන්න බය ඇති. රැල්ල පාගන්න බය ඇති. මේකට හේතු ඔයාට ගොඩක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාට අතීත කාලේ වුණු සිදුවීමක් මේකට පාදක වෙන්න පුළුවන්. මේ යෝධ ජලකත දිහා බලද්දී ඔයාටත් බයක් එන්න පුළුවන්. මේ ඇතිවෙන බයවල් හින්දා ඔයා මේ මුහුදත් එක්ක ලොකුවට ගනුදෙනු කරන්න යන්නේ නැහැ. මේ දේ ඔයාට හැඟෙන්න හේතු ගොඩක් තියෙනවා. එක්ක ඔයා පොඩි කාලේ මුහුදේ ගිල්ල ඇති. එහෙම නැත්නම් ඇලක තොලක ගිල්ල ඇති. ඔයා මුහුදේ ගහගෙන යන්න හදලා ඇති. හැබැයි ඒ වගේ සිදුවීමක් නොවුලත් ඔයාට මේ වගේ බයක් එන්න පුළුවන්. මේ ආකාරයේ බයවල් වලට අපි කියන්නේ ෆෝබියා එකක් කියලා. ෆෝබියා එකක් කියන්නේ බීතිකාවක්. මේ ෆෝබියා වර්ග ගොඩක් තියෙනවා. ඇක්වාෆෝබියා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ වතුරට බය. ඔයා උස තැන් වලට බය නම් අපි කියන ඔයාට ඇක්‍රොෆෝබියා එකක් තියෙනවා කියලා. ඔයා මකුළුවන්ට බයයි නම් ඔයාට ඇරක්නිෆෝබියා එකක් තියෙනවා කියලා. මේ වගේ ගණනාවක් ෆෝබියාස් තියෙනවා. හැබැයි දැන් අපි කතා කරන්න යන්නේ මේ තැලැස්සෆෝබියා කියන එක. එහෙම නැත්නම් ලොකු ජල කඳවල් වලට තියෙන බය ගැන. අපිට මේ තැලැස්සෆෝබියා කියන එක ආදි කාලේ ඉඳලම තිබ්බ දෙයක්. ඒ කාලේ මිනිස්සු තමන්ගේ වාසස්ථාන දඩයම් කිරීම වගේ සීලුම දේවල් වලට මාර්ග කරේ පාවිච්චි කරේ මේ ගොඩබිම. මුහුදත් එක්ක එච්චර ලොකු සම්බන්ධයක් මේගොල්ලොන්ට තිබිලා නැහැ. මේ තැලැස්සෆෝබියා කියන ෆෝබියා එක අපිට වර්තමානයේදී ඇති වෙන්න හොඳ හේතුවක් මේක. ඕගොල්ලෝ දන්නවද ගේම් එකක් තියෙනවා මේ සාගරය ගැන කියවෙනවා. ඇත්තටම ගේම් ගොඩක් හැබැයි. ඔව් ඉතින් ගොඩක් තියෙනවනේ. Sea of Thieves, BioShock, Moonwater, Silk වගේ ගේම්ස් ගණනාවක් තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ දන්නවද කාටූන් ග්‍රැෆික් ගේම් එකක් තියෙනවා මේ තැලැස්සෆෝබියා කියන බය ඇති කරන්න පුළුවන්. ඒ තමා සබ්නාඩිකා කියන ගේම් එක. සබ්නාඩිකා කියන්නේ සාගරය හා සම්බන්ධ ගේම් එකක්. මේක ඇවිල්ලා ඇක්ෂන් ඇඩ්වෙන්චර් සර්වයිවල් ගේම් එකක්. Unknown Worlds Entertainment කියන කැම්පේන් එකෙන් තමා මේක රිලීස් කරන්නේ. ඛනිජ හොයන්න යන දගාසි කියන යානය සාගර ලෝක 45-46 බීහිදී අනතුරකට ලක් වෙනවා. අවුරුදු 10කට පස්සේ අවුරෝරා කියන යානයත් මෙතන අනතුරකට පත් වෙනවා. මේක ඉන්නවා අපේ කතානායකයා. ඒ තමා රයිලි රොබින්සන්. මේ රයිලි රොබින්සන් මේ දුප්පතක තනි වෙනවා. මෙයාව බේරගන්න සන්බීම් කියලා යානයක් එනවා. මවුන්ටන් අයිලන්ඩ් කියන ප්‍රදේශයට. හැබැයි මෙයාව බේරගන්න මේ යානේ එද්දී ඒක පිටසක්වල ප්‍රහාරයකින් විනාශයට පත් වෙනවා. අපි මේ ඉන්න ග්‍රහයා ආකිටෙක් කියලා පිටසක්වලින්ගේ ග්‍රහණයට ලක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අපේ මේ ගේම් එක පටන් ගන්නෙ. මේ ගේම් එකේදී අපිට ගොඩක් සාගරය එක්ක ගනුදෙනු කරන්න සිදු වෙනවා. සබ්නාඩිකා කියන ගේම් එකේ ලොකු කන්ටෙන්ට් එකක් තියෙනවා. මේක ඇවිල්ලා ගොඩක් ඉන්ට්‍රෙස්ටිං ගේම් එකක්. ගොඩක් සත්තු අපිට මේ ගේම් එකේ හම්බ වෙනවා. මේ සත්තු ඇත්ත ජීවිතේ ඉන්න සත්තුන්ට වඩා ටිකක් වෙනස්. තැලැස්සෆෝබියා කියන එක මේ ගේම් එකෙන් අධියර කීපයක් යටතේ අවුස්සනවා. අපි මුලින්ම ගේම් එක ප්ලේ කරන්නේ මතු පිට වතුරේ. ඊට පස්සේ අපි එන්න සාගරයේ පතුලට යනවා. ටිකෙන් ටික එළිය නැති වෙනවා. ඝන අඳුර අපි වෙලා ගන්නවා. එක එක ජීවීන් මේ සාගරය අපිට හම්බ වෙනවා. ටිකෙන් ටික අපි ගැඹුරට යද්දී මේ සත්තුන්ගේ භයානකකම් වැඩි වෙනවා. ප්‍රමාණය ලොකු වෙනවා. අපිට සැපයුම් ලබා ගන්න ඕන හින්දා මේ භයානක සාගරෙත් එක්ක අපිට හැප්පෙන්න වෙනවා.
මේ ගේම් එකේ අපිට හම්බෙන සත්තු ගැන ගත්තම ලබායතන්ස්ලා කියන සත්තු ජාතිය, බෝන් ෂාක්ලා, පීපර්ස්ලා, ඇම්පීල්ලා, ක්‍රැබ්ස්විඩ්ලා වගේ ටිකක් අමුතු නම් තියෙන සත්තු අපිට මේ ගේම් එකෙන් හම්බෙනවා. තවත් මේ ගේම් එකේ සවුන්ඩ් ඩිසයින් එක මේ තැලැසෆෝබියා කියන එක ගොඩක් ට්‍රිගර් කරනවා. ඒ කියන්නේ හාරවුස්ස. අපි දැන් මේ තැලැසෆෝබියා කියන එක හටගන්වන පින්තූර කීපයක් බලන්නේ. මේ ඇවිල්ලා අන්ඩර්වෝටර් ක්ලිෆ් එකක්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවනේ. මුහුද හා සාගරය කියන්නේ දෙකක්. ඒ දෙක වෙන් වෙන තැන මේ විදිහට පහතට වැටෙන එලක් වගේ හැදලා තියෙනවා. සාමාන්‍යයෙන් පෙනුමෙන් බාහිතන දෙයක්. මේ ඇවිල්ලා මුහුද තියෙන ගල් ගුහාවක් වගේ එකක්. මේක හැදලා තියෙන්නේ එක එක කොරල් පර වගේ ඒවා කාදනය වෙලා. මේක ඇවිල්ලා සාගරයේ ගැඹුරට හැදලා තියෙනවා. මේ වගේ ෆෝබියත් අපිට මේ සාගරයේ තියෙන භයංකාරත්වය මැනවින්ම විදහා පානවා. ඕගොල්ලෝ දන්නවද මෙසොයික් හා සීනසොයික් යුගවල තිබ්බ ආදි කාලේ සාගරය ගැන? ඒ කාලේ මිනිස්සු ජීවත් වුණොත් එහෙම ඒගොල්ලොන්ට ජීවත් වෙන්නේ ඉතාමත් කෙටි කාලයක්. සතියක් දෙකක් වගේ. ඒ කාලේ හිටිය අපි හැමෝම දන්න සත්තු జాතියක් තමයි ඩයිනසෝර්වරු. ටීරෙක්ස්ලා, ට්‍රයිසරටොප්ස්ලා, බ්‍රාචිසෝරස්ලා, පෙට්‍රොඩැක්ටර්ස්ලා වගේ ගොඩක් සත්තු වර්ග රාශියක් ඒ කාලේ හිටියා. ගොඩක් වෙලාවට අපිට මේ කාලේ හිටියොත් එහෙම ඉන්න හම්බෙන්නේ දවස් කීපයයි. අපි මේ යුගයේ තිබ්බ සාගරය ගැන බැලුවොත් එහෙම අපිට ගොඩක් ජීවීන් හම්බෙනවා. ඒ කියන්නේ ඩයිනසෝර්වරු. ඒගොල්ලොන්ගෙන් එක්කෙනෙක් තමයි මේ මොසසෝරස් කියලා කියන්නේ. මොසසෝරස් කියන්නේ ග්‍රීක භාෂාවෙන් කටුස්සා කියන සත්වයාට. මේ ඩයිනසෝර්වරු ජීවත් වෙලා තියෙන්නේ මේ ක්‍රිටේෂස් කියන කාලච්ඡේදයේ. මේ කාල පරිච්ඡේදය මීට අවුරුදු මිලියන 145ත් 65ත් අතර තිබ්බ කාලයක්. මේ කාලෙත් ටීරෙක්ස්ලා, ට්‍රයිසරටොප්ස්ලා වගේ ඩයිනසෝර්ස්ලා ගොඩක් ජීවත් වෙලා තියෙනවා. මොසසෝරස්ලා ඇවිල්ලා සාගරයේ වැසුණ සත්තු జాතියක්. මේගොල්ලෝ ඇවිල්ලා වාතයෙන් හුස්ම ගත්ත සත්තු జాතියක්. මේගොල්ලෝ ජීවත් වුණේ නොගැඹුරු ජලයේ. පොඩි මොසසෝරස්ලා මීටර් 1ක් වගේ දිග වුණා වගේම ලොකු මොසසෝරස්ලා මීටර් 16ක් වගේ දිගකට වර්ධනය වුණා. මොසසෝරස්ලාට තලගොයි හැඩති ඇඟක් තිබ්බා. ඒ වගේම පීනන්නත් මේක අනුවර්තනය වෙලා තිබ්බා. මේ ක්‍රිටේෂස් යුගයේ අන්තිම අවුරුදු මිලියන 20 වගේ මේ ඩයිනසෝර්වරු සාගරයේ ආධිපත්‍ය හසුරුවගෙන හිටියා. මොසසෝරස්ලට හොඳ ශක්තිමත් හකු සහ නම්‍යශීලී ඉස්කබලක් තිබ්බා. ඒ හින්දා ගොදුරු ඉක්මනට සහ පහසුවෙන් ඩැහැ ගන්න මේගොල්ලන්ට පුළුවන් වුණා. මේ මොසසෝරස්ලව ගොඩක් වෙලාවට පරාජය කළේ මෙගලොඩොන් හොරු. තවත් මේ මොසසෝරස්ලට හැකියාවක් තිබ්බා වතුර තිබුණු අඩු උෂ්ණත්වයට ගැලපෙන්න තමන්ගේ ඇගේ උෂ්ණත්වය වෙනස් කරගන්න. මේ මොසසෝරස්ලාගේ ෆොසිල අපිට මුලින්ම හම්බෙන්නේ 1764 දී හුණුගල් නිදියකින්. තවත් අපිට මේ මොසසෝරස්ලාගේ කියන්න පුළුවන් බිත්තරයක් දැන්ට හම්බෙනවා. මේක හම්බෙන්නේ ඇන්ටාර්ක්ටිකා වලින්. මේ බිත්තරේ පුපුරලා තිබ්බේ. මොසසෝරස්ලා වඳ වෙලා යන්නේ අපි හැමෝම දන්න අර ග්‍රහකයක් කඩාගෙන වැටීමේ සිදුවීම හින්දා. තවත් සත්වයෙක් ඉන්නවා ඩයිනසූකස් කියලා. පේනුවෙන් ඕගොල්ලොන්ට පේනවා විශාල කිඹුල් జాතියක්. මේගොල්ලෝ ඇවිල්ලා හිටිය ලොකුම කිඹුල් జాතියද කියලා ප්‍රශ්නයක් එනවා. හැබැයි මේගොල්ලෝද ලොකුම జాතිය කියලා අපිට හරියටම කියන්න බෑ. මොකද අපිට හම්බෙනවා සාචිසෝරස් සහ පියුරසෝරස් වගේ තවත් ක්‍රොකොඩීලියන් වර්ග. ලෝකයේ නැගෙනහිර පැතිවල මේ ඩයිනසෝකස්ලා පොඩියට විශාල ප්‍රමාණ වලින් හිටියා. හැබැයි බටහිර පැතිවල ප්‍රමාණයෙන් විශාල අඩු ප්‍රමාණයක් තමයි මේ ඩයිනසෝකස්ලා හිටියේ. ලොකුම ඩයිනසෝකස් දිගෙන් මීටර් 12ක් වගේ වුණා. ඒ වගේම ටොන් 8ක් වගේ බර වුණා. මේ සතුන්ට ගොඩක් ශක්තිමත් කොරල් ඇඟක් තිබ්බා. ලොකු හිස් කබලක් තිබුණා. ඒක නිසා ගොදුරු අල්ලගන්න පහසු වුණා. කාරක සමතලා කරන PS වගේක් වගේ පස්කුණයක් වගේ PS බලයක් මේ ඩයිනසෝකස්ලට හපන්න පුළුවන් වුණා. ඩයිනසෝකස්ලා ජීවත් වුණේ මේ ක්‍රිටේෂස් කියන යුගයේ අවසානයේ. මේගොල්ලෝගේ පළවෙනි පොසිලා හම්බෙන්නේ 1850 දී. නෝර්ත් කැරොලයිනා කියන ප්‍රාන්තේ. හැබැයි තවත් ප්‍රාන්ත රැසකින් මේගොල්ලෝගේ පොසිලා හම්බෙනවා. මේගොල්ලොන්ගේ ගොදුරු වුණේ කැස්බෑවු, මාළු සහ තවත් ඩයිනසෝරස්ලා. ඩයිනසෝකස්ලාත් අර කලින් කිව්ව ග්‍රහක කඩා වැටීමේ සිදුවීම නිසා වද වෙලා ගියා කියලා කියන්න පුළුවන්. සාගරය ගැන මම මීට වැඩිය කියන්න යන්නේ නැහැ. යෝධ දැල්ලෝ, ආදිකාලේ සත්තු, මේ හැම දෙයක් ගැනම් බැලුවන් පස්සේ අපිට හිතෙනවා මේක අපායක්. සාගරය අපායක්නේ. හැබැයි අපිට ජීවත් වෙන්න සාගරේ නැතුව බෑ. අපි කරන ක්‍රියාවන්ගෙන් නිදහස් වන කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් මේ සාගරය ඇද ගන්න. අපිට ප්‍රවාහනය දෙනවා. ඇයි අපි අපේ පරිප්පු හොද්දට දාන ලුණු ටික දෙන්නේ මේ සාගරේ? මේ සාගරය නිකන් රබර් බෑන්ඩ් එකක් වගේ.
මේක අපි පුළුවන් තරම් දෙපැත්තට ඇදලා තියාගන්න ඕනේ. එක කොනක තියෙනවා භයංකාරත්වය, ත්‍රාසජනක බව. අනික් කොනේ තියෙනවා සතුට, විනෝදකාමී බව. මේ දෙක හරියට වෙන් කරලා සාගරයත් එක්ක කටයුතු කරන එක තමයි හොඳ. අපි මේ සාගරය ගැන හරියටම හැමදේම දන්නේ නැහැ. හැබැයි මේ දන්න ටිකෙන් අපිට නිගමනය ගන්න පුළුවන් තවත් ගොඩක් දේවල් තියෙනවා කියලා අපිට පරීක්ෂා කරන්න. කවුද දන්නේ? මුහුද මැද්දේ තියෙන හොයාගත්ත නැති දූපතක ඩයිනෝසෝරස්ලා ඉන්න පුළුවන්. කවුද දන්නේ? මෙගලඩන් මෝරෙක් ඉන්න පුළුවන්. මේ යෝධ සාගරේ හරියට මැද පීන වැඩියටයක් වගේ තැන්පත් වෙලා.